අපි මේ නිදහස පිළිබඳව පුංචි මතක් කිරීමක් කරොත් හොඳයි කියලා. අපි පොඩ්ඩක් එතනට ගිහිල්ලා එමු. 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව සියවස් ගණනාවක් පැවති විදේශීය පාලනයෙන් නිදහස ලබාගත් ඓතිහාසික දිනයයි. 1815 වර්ෂයේ සිට බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ පාලනය වූ අපේ රට දිගුසටන් සාමකාමී අරගල හා ජනතාවගේ එකමුතු කැපවීම හරහා අවසානයේ තමන්ගේම අයිතිවාසිකම් දිනාගත්තා. එදහස් 948 වර්ෂයේදී නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන් ඇතුළු දේශමාමක ජාතික නායකයන්ගේ අපරිමිත නායකත්වය යටතේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් රාජ්‍යයක් බවට පත් වුණා. මෙම නිදහස අපට අපේම ආණ්ඩුවක් තෝරා ගැනීමට, අපේම තීරණ ගන්නට, අපේම රටක් ලෙස හිස ඔසවාගෙන සිටීමට ලැබුණු අවස්ථාවක්. නිදහස කියන්නේ එක දවසක් විතරක් නොවෙයි. එය වගකීමක්, කැපවීමක් හා රටට තියෙන ආදරයයි. අද අපි නිදහස් ශ්‍රී ලංකාවක් ලෙස, එක ජාතියක්, එක රටක් ලෙස අනාගතය ගොඩනගමු. ඔබ කලින් ප්‍රචාරය කරපු ඒ පටය දැකීම තවදුරටත් ඒ සන්තෝෂය වැඩි කරා. මොකද 48 අපිට ලැබපු නිදහස ගැන හොඳ දෘශ්‍යමය සාක්ෂියක් තමයි ඒ. හැබැයි ඒ චිත්‍රපටය දිහා, ඒ කෙටි රූපරාමු ටික දිහා බැලුවාම අපිට තේරෙනවා ඒක කළු සුදු වර්ණයෙන් තමයි තිබුණේ. නමුත් අපිට 1948 ලැබුණු නිදහස හා නිදහස ප්‍රදානය කිරීමේ උත්සවය කළු සුදු උත්සවයක් නෙමෙයි. වර්ණවත්. ඒක වර්ණවත්, විචිත්‍රවත් ලංකාවේ මගේ දැනුමේ හැටියට තිබුණු විශිෂ්ටතම නිදහස් උත්සවය. හැබැයි නූතන AI තාක්ෂණයෙන් පාවිච්චි කෙරුවත් ඒක අපිට වර්ණ ගන්නවලා පාවිච්චි කරගන්න පුළුවන්. නමුත් සියසින් දුටු සාක්ෂියක් තියෙනවා නම්, සියසින් දුටු සාක්ෂියක් හරහා 48 නිදහස නැවත සිහි ගන්වන්න පුළුවන් නම් ඒක තමයි අපිට ඒ නිර්මාණයට කරන්න පුළුවන් උපරිම සාධාරණය.